අනිත් එක ලක්ෂාන් මහත්මයා දැන් තරුණ වියේදී මේක ඊටාම් වැදගත් දෙයක්. තරුණ වියේදී නව යෞවනයත් එක්කලා තරුණ තරුණියන් ආදරය කරනවා. එහෙමයි. සමහර විට මේ කෙටි කාලයකට ඒ සම්බන්ධතාව පවතින්න පුළුවන්. සමහර විට ඒ ආදරය කරන කාලෙදී තමන්ගේ ඡායාරූප එකිනෙකා හෝමාරු කරගන්න පුළුවන්. ආදරයෙන් බැඳිච්ච අවස්ථාවල යම් යම් ඡායාරූප වීඩියෝ දර්ශන තියෙන්න පුළුවන්. හැබැයි සමහරක් වෙලාවට අපි දකිනවා ඊටාම පල්ලෙහා මට්ටමේ පෙම්වතුන් ඉන්නවා විශේෂයෙන්ම. එහෙමයි. පෙම්වතියනොත් අතරින් පතර ඉන්න පුළුවන්. අර සම්බන්ධතාවයේ බිඳුනහම සම්බන්ධතාවයේ අවසන් වුනහම අර පෙම්වතියගේ වෙන්න පුළුවන් පෙම්වතාගේ වෙන්න පුළුවන් අර ඡායාරූප අතිශයින්ම පෞද්ගලික වීඩියෝ දර්ශන මේ අන්තර්ජාලයට මුදා හරිනවා. සමාජ මාධ්‍යයට දානවා. සමාජ මාධ්‍යයට දානවා. ඉතින් මේවා හරීම පල්ලෙහා මට්ටමේ ප්‍රාථමික ගණයේ දේවල්. මගේ අදහස නම් සම්බන්ධතාවයක් අවසන් වුනහම සම්බන්ධතාවයක් බිඳුනහම තමයි ඒ කෙනාගේ සැබෑ ගති ලක්ෂණ බලන්න පුළුවන්කම තියෙන්නේ. ලක්ෂාන් මහත්මයා ඔබ කාත් එක්ක හරි සම්බන්ධතාවයක් පවත්නවා නම් මම මේ සමාජයට කියන්නේ ඒ සම්බන්ධතාවය අවසන් වෙනවා නම් ගෞරවාන්විත විදිහට ඒ සම්බන්ධතාවයට සමුදෙන්න. ගෞරවාන්විත විදිහට ඒ පෙම්වතියට හෝ පෙම්වතාට බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට ඒ සමුදීම කරන්න. කවදා හරි දවසක ඒ කෙනා නැවත තමන්ගේ ජීවිතයට සම්මුඛ වුණොත් පාරක යනකොට හරි මාර්ගයක හරි කොහෙදි හරි ඒ ගෞරවාන්විත විදිහට කතා බහ කරන්න පුළුවන් විදිහට ඒ සමු ගැනීම කරන්න. මොකද අද ගොඩාක් සමාජ සම්බන්ධතා ඇති කරගන්නවා. ඊටත් වඩා ඉක්මනට බිඳෙනවා. ඊටත් වඩා ඉක්මනින් අපහාස කරගන්නවා. සමහර විට අර ආදරය කරපු කාලේ දුන්නු දේවල් නැවත ඉල්ලනවා. එහෙම වෙන අවස්ථා තියෙනවා. දීලා කියවනවා කියලා කියන්නේ. ඉතින් එහෙමත් අවස්ථා දකින්න. ඉතින් මම යෝජනා කරන්නේ දැන් තරුණියන්ට තව චෝදනාවක් තියෙනවා. දැන් අර සම්මුති භාෂාවෙන් කියනවා සමාජ භාෂාවෙන් කියන්නේ අර කොල්ලන්ගෙන් දත ගලවනවා කියලා කියන්නේ. එහෙමයි අපි දැන් තරුණියන්ට විශේෂයෙන් ඔය චෝදනාව තියෙනවා මේ ආදරය කරන කාලේ කොල්ලගෙන් දත ගලවනවා. ඒකෙන් අදහස් කරන්නේ අර පෙම්වතාගෙන් යම් යම් දේවල් අපේක්ෂා කරනවා. එහෙම නැත්නම් ගන්නවා. එහෙම අරගෙන ඒ පෙම්වතාව අත්හැරලා වෙනත් කෙනෙක් ගාවට යනවා. එහෙමයි. ඉතින් අද ගොඩාක් සමාජය තුල ඔය තරුණයන් ආවේගශීලී විදිහට හැසිරෙන්න එක හේතුවක් තමයි අර යාළු වෙලා ඉන්න කාලෙදී යම් යම් වටිනා දේවල් ඒ තරුණයාගෙන් අරගන්නවා. එහෙමයි. වටිනාකම් අරගෙන ඒ අය ගොඩ නැගෙනවා. ඊට පස්සේ අර තරුණයාව අමතක කරනවා. එතකොට ආවේගශීලීත්වයට පත් වෙන අර තරුණයා සමහරට ජීවිතයට අනර්ථයක් කරන්න පුළුවන්. ඊට පස්සේ අර වගේ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන වගේ දේවල් භාවිතා කරලා එම තරුණියට හෝ තරුණයාට චරිත ඝාතනයක් කරන්න පුළුවන්. ඒ නිසා මම ඒකත් යෝජනාවක් හැටියට කරනවා විවාහ වෙනකම්ම ඔය පුංචි සුළු ත්‍යාගයන් ලබනවා ඇරෙන්න පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් කිසිම දෙයක් ගන්න එපා. ඒක ලොකු පණිවිඩයක්. මොකද ඔය ගත්තාමනේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. දැන් ලක්ෂාන් මහත්මයා දැන් තරුණයෙක් හැටියට පෙම්වතෙක් හැටියට ඒ පෙම්වතාගෙන් තරුණියක් යම් වටිනා දේවල් අරගෙන අර මිනිස්යාගෙන් ඒ වටිනා සම්පත් ටික අරගෙන ඒ මිනිහව අතෑරියොත් තරුණයෙක් හැටියට සමහර විට පුරුෂයෙක් හැටියට යම් ආවේගයක් හට ගන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම දැන් සමහර පිරිමින්ටත් ওই චෝදනාවම තියෙනවා. විශේෂයෙන් ඔය රටකාන්තාවන් එහෙම ගොඩාක් වෙලාවට අපිට විස්තර කියලා තියෙනවා මේ ලංකාවේ ඉන්න යම් ඇතැම් පුරුෂයන් මේ කාන්තාවොත් එක්ක සුහඳ වෙලා අනේ අර අරාබිකරේ ඔය දුක් විඳලා ඒ කියන්නේ ගෙවල් වල වැඩ කරලා දුක් මහන්සියෙන් උපයන සල්ලි ටික මේ ලංකාවේ කවුරු හරි පෙන්වතෙක් විදිහට හැසිරෙන කෙනා අරගෙන. එතකොට නෑ. ඉතින් මේ මිනිස්සු සාප කරනවා. එහෙමයි. ලක්ෂාන් මහත්මයා ඒ වගේ අය සාප කරනවා. ඉතින් ඒ නිසායි මම කියන්නේ කිසිම වෙලාවක ඔබ ආදරය කරන කෙනාගෙන් යම් දේවල් ඔබ බලාපොරොත්තු වෙන්න එපා. එහෙමයි. විවාහ ජීවිතයට ආවෙන් පස්සේ ඒවා යුතුයකම් හැටියට බැඳුනහම ඒ දේවල් ලබා ගන්නතර ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබ ආදරය කරන කාලෙදී වටිනා දේවල් ගන්න එපා. අනිත් එක විශේෂයෙන්ම තරුණයන්ට සහ තරුණියන්ට කියන්නේ ඒ වගේ නැවත සම්බන්ධතාවයේ බිඳුනොත් බැරි වෙලාවත් පශ්චාත්තාපයට පත් වෙන අපරාධි මම මේක මෙයාට දුන්නේ අපරාධි මේ දේ මෙයාට කරලා දුන්නේ ඒක නොදී ඉන්න තිබුණා නම් හොඳයි කියලා හිතන දේවල් දෙන්න එපා. එහෙමයි. ඇත්තටම මොකද හේතුව
දැන් ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නේ ඒකනේ. දැන් තරුණියක්ට උනත් හිතෙන්න පුළුවන් මගේ මාළේ මම දුන්නා. මම ෆෝන් අරන් දුන්නා, ඇඳුම් අරන් දුන්නා. ඔවා කියනවා සම්මුති ලෝකේ ඇත්තටම. ඉතින් ඒ නිසා ඒ වගේ අර අතහැර ගන්න බැරි තත්ත්වයට ඇති වෙන්නේ ඒ වගේ දේවල් හුවමාරු කරගත්තාම. ආදරේදී ඔయిత වඩා සුළු සුළු තෑග තියෙනවා නේද? දැන් ওই චොකලට් එකක් වගේ දෙයක් දුන්නාම මල් පොකුරක් වගේ දෙයක් දුන්නාම ඕක ගැන ආයේ පශ්චාත්තාවයක් නැහෙනි. ඒක ආයේ ඉල්ල යන්නේ නැහෙනි. ඊට වඩා වටිනාකම් දෙන්න කියොත්